Hey guys, welcome to Backtils Diaries YouTube channel. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ජපානයේ තියෙන සුන්දර තැන් මාත් එක්ක බෙදා හදාගන්න ඕගොල්ලොත් කැමති නම් subscribe කරලා like එකක් දාගෙන bell icon එකත් click කරලා තියාගන්න කියලා මම ඕගොල්ලන්ට ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් අද අපි යමු ජපානයේ තියෙන සුෂි කියන සුෂිරෝ කඩේට. ඔගොල්ලෝ දන්නවා ඇති මේ වෙනකොට සුෂි කියන එක නොදන්න කෙනෙක් නෑ මං හිතන්නේ. ඉතින් සුෂි ජපානයේ තියෙන සුෂි කොහොමද අපිට කන්න හම්බෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් අපි යමු ඉස්සරහට. මෙන්න මේ තියෙන පුංචි ලයින් එක තමයි මේකෙන් අපිට සර්ව් කරන්න හදලා තියෙන විශේෂම ක්‍රම. මේ ලයින් එකෙන් තමයි අපි ඕඩර් කරන අපේ සුෂි එක අපි ළඟට හම්බෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ අපි මේකෙන් තමයි අපේ ඕඩර් එක දාන්න ඕනේ. මෙන්න මේ පුංචි බෝල රතු පාට තියෙන්නේ අපි ඕඩර් කරලා අපිට ලැබුණේවා. එතකොට අර කලින්ම තිබුණා ඕඩර් කරලා තාම අපිට හම්බුන්නේ නැති කෑම. ඉතින් අපි මේ වගේ ඕඩර් කරලා බලන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ නිවේදනයක් දෙනවා අපිට ඔයාගේ කෑමක එනවා කියලා. එතකොට මෙන්න මේ වගේ හිමින් අපේ කෑම එක අපි ළඟටම එනවා. ඉතින් කොහොමද මේ සිස්ටම් එක? ඒ ගැනත් ඔයගොල්ලෝ පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේකේ කෑම ගොඩක් රහයි. මේ සුප් එක නම් මාරම රහයි ළමයි. ඇත්තටම මේ සුෂිරෝ එකේ තියෙන මං ආසම සුප් එක ආසම එක තමයි ඒක. බෙලි සුප් එකක් මාර රහයි ඒක. දැන් අපි චුට්ටක් බලමු මේ ගැජමැටික් එක ඇතුලේ තියෙන මෙනු එක. ඉතින් මේකේ සුප් වර්ග තියෙනවා, පොටේටෝස් තියෙනවා, ඩෙසර්ට් වර්ග තියෙනවා, ඩ්‍රින්ක්ස් තියෙනවා, hot and cold. එතකොට ඔසාකේ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්. ඔසාකේ කියන්නේ ජපන් භාෂාවෙන් මේ තමයි ඒකේ තියෙන සුෂි වර්ගවල මෙනු එක. මේ මං කලින් ඔයගොල්ලන්ට කිව්ව සුප් එක. එහෙනම් අපි දැන් බලමු මේ පාට ප්ලේට් වලට කොහොමද ගණන් හැදෙන්නේ කියලා. එකට තියෙන කහ පාට එක, දෙකට රතු පාට, තුනට කළු, හතරට සුදු පාට. ගණන් වැඩිම එක තමයි එතනින් සුදු පාට කියන ප්ලේට් එක. එතකොට මේ මොනවද? කොළ පාට බින්දු. ඒක තමයි ජපානයේ තියෙන වසාබි කියන එක. මේක හදන්නේ ඒ චූටි පැලේ අලෙන් තමයි අඹරලා හදනවා කියන්නේ. මේකේ කොලෙත් සලාද විදියට කනවා. හරිම රහයි. හැබැයි මේ වසාබි එක නම් ඉස්පොල්ල යනවා නේද? ඒකට කියන්නේ. ඔව්. ඉස්පොල්ල යනවා. වැඩි කන්න බෑ. නහය දනවා. අපි අර සෝඩා මොනවා හරි තියෙන ඩ්‍රින්ක් එකක් බිව්වහම අපිට නහයෙන් එනවා වගේ මේකත් නහයෙන් දුන් දානවා වගේ හරි අමුතු ඉස්පොල්ල යමක් එනවා. හරි අමාරු එක ගොඩක් කන්න නම් බෑ. පොඩ තමයි කන්නේ. හැබැයි සුෂි වලට මෙහෙම චූටි බින්දුවක් දාගෙන කාපුවම හරිම රහයි. ඇත්තටම හරිම රහයි. එතකොට මේ තියෙන්නේ සාමන් අවොකාඩෝ කියලා මේකේ මෙනු එකේ තිබ්බ කෑම එකක්. මේකත් හරි රහයි. මේකේ තියෙන්නේ උඩින් මයෝනීස් දාලා ඊට පස්සේ ලුණු ග්‍රේට් කරලා ඊට පස්සේ අලිගැට පෙර කෑල්ලක් තියලා ඊට පස්සේ මාළු කෑල්ලයි ඊට පස්සේ බත් ගුලයි. ඒකත් හරිම රසයි. ඉතින් මම මේ දැන් බලන්නේ අපි ඕඩර් කරලා අපිට ආපු නැති කෑම මොනවා හරි තියනවද කියලා. නැහැ හැම මොකුත් නැහැ. අපිට අපි ඕඩර් කරපු හැමදේම වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ ටේබල් එකේ තියලා තියෙන ඒවා. හෂි ඊට පස්සේ ගරි, ගාලික් තියෙනවා, වසාබි තියෙනවා. එතකොට මේ පොඩි ගුරු පාට එකේ ටැප් එක හොට්ටෝට එනවා එකෙන්. මේ තියෙන ඔචා වර්ගයක්, ග්‍රීන් ටී වර්ගයක්. ඔය සෝස් වර්ග මාළු වලට උඩින් දාගෙන කන්න පුළුවන්. ඉතින් මේ ටැප් එකේ මේ විදිහට තමයි වතුර ගන්න පුළුවන්. එතකොට දැන් මම මේ කන්න හදන්නේ ඩෙසර්ට් එකට මොනවා හරි. බලන්නකො ඩෙසර්ට් එක ගැන විදිහට ලස්සනට ඒ ෆොටෝ එකේ තියෙන විදිහටම තියෙනවද නැද්ද කොහොමද කියලා ඔයගොල්ලෝම කමෙන්ට් එකක් දාන්න.
මගේ ඩෙසර්ට් එක ළඟම එනවා. අන්න හරියක් කියනවා මගේ ඩෙසර්ට් එක අන්න එනවා කියලා. ඔන්න මගේ ඩෙසර්ට් එක ආවා. ටඩා! දැන් ඔයගොල්ලෝ කමෙන්ට් එක දාන්න බලන්න. කොහොමද මේක ලස්සනට තියෙනවද? මට ඒ ලස්සන දැක්කට පස්සේ අතරම කන්න හිතුන්නේ නැහැ. මම සෑහෙන වෙලාවක ඔක දිහා බලන් හිටියා. දැන් ඉතින් ඩෙසර්ට් එකත් කාලා හොඳට බඩත් පුරවගෙන දැන් මේ හදන්නේ අපි බිල් එක දාන්නයි. මේ විදිහට දැම්මහම අපේ බිල් එක ජිදෝදේ. ඒ කියන්නේ ස්වයංක්‍රීයව මේකෙන් අපේ බිල් එක හැදෙනවා. අපි පළවෙනිට ඉතින් අපේ ආසනයට QR කෝඩ් එකක කොලයක් හම්බනවා. ඒ කොලෙත් අරගෙන යන්නයි තියෙන්නේ. ඉස්සරහට අපි ඉස්සරහට ගිහලා බලමු. ගාන 3350. යා. මේ විදිහට QR කෝඩ් එක අල්ලපුවාම ගාන වැටෙනවා. ගානෙන් ඊට පස්සේ අපි ගෙවන විදිහ තීරණය කරලා අපි සල්ලි වලින් ගෙවනවද එහෙම නැත්නම් ඇප් එකකින් ගෙවනවද එහෙම නැත්නම් කාඩ් පේමන්ට් කරනවද කියලා මේ විදිහට ඕගොල්ලන්ට කැමති විදිහකට මේකට ගෙවන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි සුෂිරෝ එකේ දවස ගෙවුනේ. ඉතින් හැමෝටම මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරගෙන ජපානයේ තවත් තැනකට ගිහිල්ලා ඔයගොල්ලොත් එක්ක මතක වෙපදා ගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියන ගමන් මං එහෙනම් ගිහින් එන්නම්.